නෑ මේකෙන් ගෙවල් කුලියට දීම කට්ටිය කිසි හානියක් වෙන්නේ නෑ. කර්මාන්තයක් වශයෙන් ගෙවල් කට්ටිය හානි වෙන්නේ නෑ. තව සමහරු බය වෙලා ඉන්නවා Tamanට තියෙන එකම හොඳ ගේ කුලියට දීලා ඒකේ ආදායමෙන් ජීවත් වෙන පොඩි ගෙක. ඒගොල්ලොත් බය වෙනවා. ඇයි? බුදු අම්මෝ අපිට කුලී නිවසියෝ එලව ගන්න තහනම් කරන නීතියක් ගෙනාවා. අමූලික බොරු. එහෙනම් අපි බලමු මොකද්ද පරමාර්ථය. මෙහෙම පැහැදිලි කරගමු. අපි හිතමු උදාහරණයක් කිව්වම පැහැදිලි කරමු. අපි මහින්ද ජයසිංහ සහෝදරයට මට අයිති ගයක් මම ඇයිට මහින්ද ජයසිංහට කුලියට දෙනවා. අවුරුදු දෙකකට දෙන්නේ. අවුරුදු දෙකේ උරුණායන් පස්සේ යා ගියේ නැත්තම් මොකද? ඒක නීති විරෝධී. මට ඒව යවන්න පුළුවන්ද නැද්ද? අනිවාර්යයෙන් යවන්න පුළුවන්. මොකද මේ පනත එයාට අදාළ වෙන්නේ නැහැ නීති විරෝධීව ඉන්න නිසා. 1. 2. මට උමනාවක් තියෙනවා මහින්ද ජයසිංහ සහෝදරය අවුරුදු දෙක කුලිය ගත්තට මට ඕනේ අවුරුද්දෙන් යාව යවන්න. අවුරුද්දෙන් යවන්න ඕනේ හින්දා මම මොකද කරන්නේ? එහෙත් මට ප්‍රතිපාදනයක් තිබෙනවා. ඒ ප්‍රතිපාදනය තමයි මට පුළුවන් කොන්ත්‍රාත් අනුව ඒ මාස දෙක දැනුම් දීලා නීත්‍යානුකූලව ඔහු ඉවත් කරන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන්. ඇයි? ඕනෑම කොන්ත්‍රාත්තුවක තියෙනවා මේ මාස දෙකේ කාලය දැනුම් දුන්නාම අයින් වෙන්න ඕන. එහෙම දැනුම් දීලා අයින් වෙන්නේ නැත්තම් ඒකත් නීති විරෝධී. එහෙනම් එයාට මේ පනතේ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් කාටද මේ පනත අපි ගෙනාවේ? මම ඒක පැහැදිලිව කියන්නම්. අකුරු කියවන්න පුළුවන් කට්ටියට පහදලි පාසි කියවන්න ඕනේ 2 3 සහ 4 5 වගන්ති විතරයි. වෙන මොකුත් කියවන්න ඕනේ නැහැ පොඩි පනතක්. ඒකේ කියනවා දැන් යම් අවස්ථාවල් තිබෙනවා අධිකරණ නියෝගයක් නැතුව නීති විරෝධී ලෙස පදිංචිකරුවෙක් ගෙදරින් පන්න ගන්න ඕනේ. පන්න ගන්න ඕන හදිසියෙ මොකද කරන්නේ? ලයිට් කපනවා. වතුර කපනවා. යන්න තියෙන පොදු පහසුකමකට හානි කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඒ කුලී නිවැසියා නීතියක් මගින් ආරක්ෂා කළගත යුතු නැද්ද? කරගත යුතුයි. මොකද ඔහු වින්දිතයා වෙන නිසා. ඒක නිසා මේක අදාළ වෙන්නේ කාටද? මේක අදාළ වෙන්නේ for those landlords who are acting high-handedly above the law. මේක බලන්න 3 4 5 මොකද්ද කියන්නේ? ලයිට් කපනවා. වතුර කපනවා. වහල ගියන් පස්සේ ඒ වහල හදන්න අවසර දෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම කරන්නේ අනීතික ලෙස. එතකොට මෙයාව පන්න ගැනීමේ අරමුණෙන් කුලී නිවැසියා පන්නීමේ අරමුණෙන් ඒ කියන්නේ අර ගේ විකුණන හරි මොකක් හරි හේතුවක් මත. එතකොට ගරු සභානායකතුමියනි ඒ දේ නවත්තන්න ගෙනාල්පු නීතිය තමයි මේ නීතිය. එහෙම නැතුව මං කියනවා සියලු දෙනාට ඔබ ගෙවල් කුලියට දෙන්න හිතාගෙන ඉන්නවද? අනිවාර්යෙන් දෙන්න. කර්මාන්තයක් වශයෙන් ඔබ ගෙවල් හදලා කුලියට දෙනවද? අවසානයේ කතා කරමු දාසිරි මන්ත්‍රීතුමා පොඩ්ඩක් කියන්න දෙන්න එපා. පොඩ්ඩක් කරුණාකර මට කතා කරන්න. මම අවසානයේ දෙන්නම්. හරි? එතකොට ගෙවල් හදලා කර්මාන්තකරුවන්ට මං කියන ගෙවල් හදලා කුලියට දෙන්න. ඔබ කුලියට දෙන්න. ඒකට මේ පනතෙන් බාධාවක් නැහැ. මේක තියෙන්නේ නීත්‍යානුකූලව පදිංචිලා ඉන්න කට්ටියට අර ත්‍රාඩ විදියට, චණ්ඩි විදියට හිරිහැර කරන එක නවත්තන්න ඒක හොඳ අරමුණක් සභානායකතුමියනි. ඒක නිසා මූණු පොතේ යන්නේ වට අපි උත්තර දෙන්නේ ඒ ආකාරයටයි. ඔහු ගෙවල් කුලිය ගෙවන්න නැතුව ඔබතුමාගේ මේක යටතේ ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි? ඕකේ යටතේ මාස 9කට පස්සේ තමයි නඩුව අහලා ඉවර කරන්නද කියලා දාලා තියෙන්නේ. ඔබතුමා දන්නවා මේ රටේ ගෙවල් කුලිය පනත තියෙනවා. 2023 අංක 1 දරන පනත තියෙනවා. මේකට සංශෝධනයක් ඉදිරිපත් කරා නම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. දැන් ඔබතුමාලා කරන්න දන්නේ සම්පූර්ණයෙන් අර ගෙවල් කුලියට ඉන්න පුද්ගලයාව රැකීම සඳහා ඔහුට ඕන තරම් අපිට තියෙන නඩු දාලා කරගෙන යන්න පුළුවන්. ඔබතුමා නීතිඥයෙක් විදිහට දන්නවනේ. මේකෙන් වෙන්නේ මේ රටේ ලක්ෂ ගාණක් සාමාන්‍ය මිනිස්සු තමන්ගේ දේපල විශාල ප්‍රමාණයක් මේ කුලියට දීලා තිබෙනවා. ඔබතුමා කුලීකරුවෝ රකින්නවා. දේපල අයිති මිනිහා පැත්තකට විසි කළා. ඉතින් මේක සාධාරණද කියලා අපි අහන්නේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මගෙන් ওই ප්‍රශ්නේ අහුවේ ගරු සභානායකතුමියනි මං හිතන්නේ එතුමා පනත කියවලා තියෙනවා කියලා. කියවුවා නම් ඒක තේරගත්තයි කියලා මං හිතන්නේත් නැහැ. ඒ හින්දා දයාසිරි මන්ත්‍රීතුමාට මගෙන් උත්තරයක් නැත. මොකද පනත කියවලා තේරුම් ගන්න මිනිහ බැරි මිනිස්සෙක්ට උත්තරයක් දීලා වැඩක් නැති නිසා. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්